ඔව් මේ ස්කූටර් මාරක. මේගොල්ලෝ ඇක්සිඩන්ට් වෙන්නේ පුතා ලේසි පහසු තැන්වල නෙමෙයි. තිලක වර්ධනේ දෙවෙනි තට්ටුවේ. හරි. ඔව් පිරිමි අනාතයි. මේ අහන්නකෝ. අනිත් එක මුන් වැටෙන්නේ මේගොල්ලෝ බයිසිකල් පදින්න යනවා ස්කූටර් නෙමෙයි මුන් වැඩිපුර ස්කූටරේ පෙරලෙනවා. මුන් පෙරළුණාට අවුලක් නැහැ. පෙරලිච් එක නැගිටවන්න ඇස්ලේටරේ කරකවන. ආය මොකුත් නැහැ. ලෙලි ගහගෙන යන්න. හරි. අනිත් එක මුල් ලයිසන් ගත්තාම බුදු අම්මේ ලයිසන් ගත්තා කියන්නේ අස්සයන්ට අං හම්බුණා වගේ. හරිද? මොකුත් නැහැ සුදාපච්චියා ගන්නව ඔලුවට වඩා ලොකු හෙල්මට් එකක් ඔක්කොටම ගන්න. ගන්නවා පුතේ හොඳට තෙල් කරන බයික් එකක් හෝ ඩියෝ එකක්. CT 100 එකක් හෝ ඩියෝ එකක් නැත්තම් නිවන් සුව NS. හරි ගත්තා. අරගෙන පළකෝ පාරේ රෝද දෙකෙන් ඉස්කෝලේ ළඟින් සුදු අම්මිලට පේන්න රෝදයක් උස්සගෙන තනි රෝදෙන් යන්නේ. කොවද වැට මොකෙක් හරි අපත පාදඩේ කෙහෙල් කාලා ලෙල්ලක් පාරේ දාලා. හරි. අනිත් එක 3 wheel එක කියන්නේ රෝද 3ක් තියෙන එකක් 3ෙන් යන්නේ. කුස්සනවා පැත්තක් කුස්සලා රෝද දෙකෙන් යනවා. අනිත් පැත්තට ඇල වුණොත් එහෙම පුතා සදාසොත්ති බවන්තොති. හයියෝ කියන්නේ මේ බයිසිකල් එහෙම අරගෙන ඉගිල්ලෙන්ද නෙමේ ඔයාලා මේ ප්ලේන් එකක් එලවන්න ලයිසන් ගත්තේ නැහැ. බයිසිකලේ තියෙන්නේ පුතා පාරේ හිමීට යන්න. අනිත් එක බයිසිකලේ ඩිෆෙන්ඩර් එකක් කියලා හිතාගෙන එලවන්න එපා. ඒ කියන්නේ බස් එහෙම ගණන් ගන්න නෑනේ. බයිසිකල් යනකොට බස් එකක් එනවා. බස් කාර්යය බලනවා තරස් ගාලා සද්දයක් විතරයි එන්නේ. මොකක් හරි පෑගුණාද? බස් කාර්යයට ගානක් නෑ ඌ යන්. අරූ බස් එක අස්සේ. හරි. අන්තිමට සවලෙන් තමයි අහුලන්නේ කෑලි ඌගේ. hina වෙන්න එපා මේවා වෙනවා. හරිද? අනිත් එක බීලා එලවනවා. මම කියන්නේ බීලා වාහන එලවන්න එපා නෙවෙයි බොණ්ඩත් එපා වාහන එලවපන් බොණ්ඩ එපා. බුදු තාත්තේ බොණ්ඩ එපා කියලා කියන්න ඕනේ. හරිද? ඇයි ඒ? බීපුවට පස්සේ මිනිස්සුන්ට හිතෙනවා ඌ කෙලින් යන්නේ කියලා. හැබැයි බලාගෙන ඉන්න මිනිස්සුන්ට තේරෙනවා ඌ යන්නේ සික්සැක් ක්‍රමයට පාර දෙපැත්තේ. සමහර යෝන් ඉන්නවා බීපුවට පස්සේ වන් වේ පාරේ අනිත් පැත්තට එන්න. එකපාරටම ප්‍රවෘත්තියක් යනවා මිනිහා ගෙදර ඉඳන් නිවුස් බලනවා. හරිද? හයිවේ එකේ කඩාගෙන කාර් එකක් එනවලු අනිත් පැත්තට. මිනිහා ටක් ගාලා ගෑනට කෝල් කරනවා. ඔයා දැන් කොහෙද ඉන්නේ? මම මේ හයිවේ එකේ ඉන්නේ. මේ හයිවේ එකේ අනිත් පැත්තට වාහනයක් එනවලු. ඔය කඩාගෙන බිඳගෙන. අනිත් පැත්තට වාහනයක් නෙවෙයි ඔය මේ වාහන ඔක්කොම එන්නේ අනිත් පැත්තට. ගෑණි යනවා අනිත් පැත්තට කඩාගෙන. පුතා විහිළු කරන්න එපා වාහනත් එක්ක. ඉවරයි. හරි. බීලා අනේෝ පොලිසියෙන් නවත්තනවා. මහත්තයා. රාලහමි බීලා නේද? රාලහමිටත් ඕනේද? මහත්තයා බහිමුකෝ පොඩ්ඩක් වාහනෙන් එළියට. අපි බැලුමක් පුම්බමු නේද? ඇයි පොලිසිය පාටියක්ද? බහිනෝ. බැලුම් නෑ සමහර තැන්වල. හරිද? එතකොට පොලිස් මාම බලන්නේ පිමින්ද කියන. කො පිමින්ද? යකෝ ඉඹින්ද නෙවෙයි මේ පිමින්ද කියන්නේ. එතනම දැනගන්නවා හරි සලන් හන්තේ කියලා. ඉවරයි. හරි. ඕවනේ. එහෙම කරන්න එපා. අනිත් එක සමහර යෝන් ඉන්නවා පොලිසියට බයට තමයි මේ ඔක්කොම කරන්නේ. ලොකු හෙල්මට් එකක් දාගන්නේ උන් ඉන්නවා හැබැයි. ඒ ලොකු හෙල්මට් දාගෙන උන් අහින ආතල්ලි කියන්නේ උන් කෙට්ටුයි හෙල්මට් එක ලොකුයි. බයිසිකලයක් උඩ හෙල්මට් එකක් යනවා පේනවා. සූම් කරලා බැලුවාම තමයි තේරෙන්නේ කොල්ලෙක් ඉන්නවා. හරි. අවුලක් නැහැ. ඒකනේ මම බයිසිකල් පදින්නේ නැත්තේ. හරි. මං කාර් එකක්ම ගත්තේ ඒකයි. හරි. ඊට පස්සේ පුතේ මේ හන්දු ඔය වගේ ලොකු භයානක දේවල් තියෙනවා. අපි මේ දේවල් වලින් වළකින්න ඕනේ කියන කතාව තමයි